සංකාසනා පූජ්‍යපාද යටිහලගල සිරිසුමන යතිවරයන් වහන්සේගේ මූලිකත්වයෙන් හා අනුශාසනා පරිදි ක්‍රියාත්මක හෙළ ඉතිහාසයේ වත්මන් කතිකාවතයි. යොදාගත් මේ සියලු ගල්ලෙන්වල ස්වභාවය බැලුවාමත් මේ පරිසරය බැලුවාමත් ඒට ඊට සුදුසු පරිසරයක් යෝග්‍ය පරිසරයක් ස්ථානයක් හැටියට අලුයහාරස්ථානය අපිට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ගල්ගෙනේ රාජමහා විහාරස්ථානය වළගම්බා රාජ්‍ය සමයේ තමයි ආරම්භ වෙලා තියෙන්නේ. ඔබලා මේ ඇවිත් ඉන්නේ අද ඓතිහාසික මහබෙලිගලට. මහබෙලිගල ඇත්තටම ඊටාම රමණීය ස්ථානයක්. අභිගත සංකීර්ණ කියන භික්ෂුන් වහන්සේලා 5000ක් අධ්‍යයන කටයුතු කරපු අක්කර 500ක් පුරා විහිදිච්ච ඉන්ටර්නැෂනල් මට්ටමේ යුනිවර්සිටි එකක්. ඓතිහාසික සිද්ධාස්ථාන ගැන ලොවට හෙළි කරන්න යන මේ අවස්ථාව ගැන ශ්‍රී ලාංකිකයෙක් විදිහට සතුටු වෙනවා. මේක නිර්මාණය වෙන්නේ 1748 දී කීර්තිසිරි රාජසිංහ රජතුමාගේ කාලයේදී. Kandy was the last reigning kingdom of Sri Lanka. තෝරාගත් තාන කීපයකට පමණක් සීමා වූ සංචාරක ආකර්ෂණේ දේශ විදේශ සියලු දෙනාගේ අවධානය දිනු පරිසරයක සැඟවී පවතින අපේ ප්‍රෞಢ ඉතිහාසය යලි ලෝකයේ හමුවට ගෙනීම අපේ ප්‍රෞಢත්වයේ ශ්‍රී විභූතිය අතීත විරුවන්ගේ ශාසනික ආධ්‍යාත්මික ශක්තිය ආලෝකමත් කිරීමට සිරිසුමන පදනම දරන මේ ප්‍රයත්නය අතිශයින්ම ප්‍රශංසනීය අගය කටයුතු ක්‍රියාවක්. සාහිත්‍ය, සංස්කෘතිය, ආගම, සමාජය, දේශපාලනය ආදී වූ අනේකවිධ ඉතිහාසගත ලාංකේය අභිමානය වත්මන් දරු පරපුර හා දෙස් විදෙස් ගවේෂකයන්ට, දේශාටකයන්ට මෙන්ම ලංකා ලැති සංචාරකයන්ට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රෙගුලාසි හා අනුකූලව ඉදිරිපත් කෙරෙන ප්‍රෞಢ ජාතියක අභිමානවත් ඉතිහාසය සොයා යන ගවේෂණාත්මක චාරිකාව උරුමයක අභිමානය. ස්ටුඩියෝ වී නිර්මාණදායකත්වයක්